පොඩි අවුලක් කියන්නේ මේ අලියවිල්ලලු. ඒ නිසා මේ කට්ටිය එකට එකතු වෙලා තමයි ටික ටික යන්නේ. finally අපි ආවුරට hello good morning කට්ටියව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද පොසොන් පොය දසලු vlog එකක් ගේන්න ආවේ මම. අද වීඩියෝ එකේ ඉන්නේ අලුත්ම දෙන්නෙක්. ඔය පිටිපස්සෙන් ඉන්නේ මගේ වදකාර අක්කා, ඉස්සරහ යන්නේ අයියා. ඉතින් අද පොය දවසේ පොඩ්ඩක් එළියට ආවා පොඩ්ඩක් දන්සල් වැඳලා පොඩි වෙනස් තැනකට යන්න. ඉතින් වීඩියෝ එකේ අපිත් සෙට්ලා ඉන්න. යාළුවනේ අපිට සවුදන්සලක් හම්බ වුණා. අපි සවුද එකක් දීලා මට පටන් ගන්න කියලා බැලුවේ. ඉතින් අපි වහිනවත් එක්ක පොඩ්ඩක් මම කමන්නේ බාධක නැද්ද හරි අපි යනවා. රස සවුව එකක් බීලා යාළුවනේ අපේ ගමනට පටන් ගත්තා. අපි ගමන පටන් ගත්තත් හරි උදේ වරුවේම වැස්සා. මරි දවල් වෙද්දී වැස්ස ටික ටික පෑවුවා. යාළුවනේ අපිට කඩල දන්සක් හම්බුණා. ඊට පස්සේ අපි කඩල එකත් අරගෙන මේ මිසර යනවා. දැන් නම් වස්ස පායලා තියෙන්නේ. බලමු ලහි කඩුවක් තියෙනවා. යාළුවනේ අපිට බීම දන්සලකුත් හම්බුණා. ඒකත් දීලා යනකොට ලහිබර කාලගුණේ ටික පහ යන ගමන් තියෙන්නේ. අපි දැන් මේ කොස් කැලේ මැදින් යනවා. වඩගම වගේ ලස්සන. වේදරන්න ජීවන්නේ ලස්සන.
ඒකට ඉස්සරට යද්දියාලුවනේ අපිට අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. කෙනෙක් නැවතිලා අයිස්ක්‍රීම් කාලා යන ගමන් අපි හිතුවේ අයි තුනක් දෙන බල වාහනේ වරේ දාන්නේ පිස්සු දාන්නේ ඇයි ડોක්ටර් ගෙන්නේ යාළුවනේ අපි සීගිරිය යන ගම මෙහෙට නෑ බහැලා නෑ නේ 3 යාළුවනේ අපි සීගිරියට ආවා. හිතුවරට සෙනග නම් ඉන්නවාද? බලන්න අපි වාහනේ පාක් කරලා දැන් ඉස්සරහට යන ගමන් වාහනේ පාක් කරපු තැන ඉඳලා තව කිලෝමීටර් එකමාරක් විතර පයින් ඉස්සරහට යන්න ඕනේ. ඒ යන අතරතුරින්ම සීගිරිය ටිකට් අරගෙන අපි සීගිරිය ළඟට ගියා. යාළුවනේ අපි දැන් මේ සීගිරිය නගින්න ගන්න හදන්නේ. යාළුවනේ අපි සීගිරි ගල නගින්න පටන් ගත්ත තැන ඉඳලා පුදුම සෙනඟ කිරියේ. ඇත්තටම අපි ගියපු දවස් ඇත්තටම වැරදි. අපි හිතුවේ නැහැ මෙච්චර සෙනඟක් ඉඳී කියලා. කොහොම හරි ඉතින් එකමාරක් විතර අපි පොලිමෙන් හිට උඩට යනකම්ම බලන්නකො අපි කොහොමද ගියේ කියලා උඩට. යාළුවනේ අපි දැන් සීගිරි සිංහ කටගාවට යන්න ළඟයි. ඊතරට සෙනඟ පේනවත් ඇති වලට. යාළුවනේ අපි සිංහ කටගාවට ආවා. Finally, අපි ආවුරට 10ක විතර ගමනකින් පස්සේ නෑ හරියටම අපි 3:00ට ගිහින් ගත්තේ 3:00 දැන් කීයද?
යාළුවනේ අපි ඉන්නේ සීගිරිය උඩටම ඇවිල්ලා. දැන් වෙලාව 5:55යි. බහිත් ඉතින් අතවත් වෙයි. යාළුවනේ අපි දැන් තමයි සීගිරිය ඉඳන් බහින්නේ. තවත් පොලිම වෙලාවෙ නගින සීගිරිය කට්ටිය. දැන් වෙලාව 4ට කිට්ටුයි. යාළුවනේ අපි දැන් පල්ලෙහාට බැස්සා. හැබැයි අපිට පිටු සිතුවා මේ ටික නම් බලන්න බැරි වුණා. මොකද ඒ ටික යන තැන වහලා තිබ්බේ. දැන් වෙලාව 7යි නිසා අවුලක් නැහැ. ඉතින් අද සෙනග කොහොමත් වැඩි පොය දවස් නිසා. දැන් ඉතින් කොළඹ ඉස්සරහට දාන්සර් ටිකක් කාලා එහෙම දැන් තමයි බැලුවේ. යාළුවනේ අපි දැන් මේ අර සීගිරියෙන් ඉදිරියට යන පාරේ දිගටම යනකොම මේ පොඩි අවුලක් කියන්නේ මේ අලියවිල්ලලු. ඒ නිසා මේ කට්ටිය එකට එකතු වෙලා තමයි ටිකට් එක යන්නේ. බලු මේ කාරෝලෙත් එක්ක උණුත් එළියට ඇවිල්ලා සවරෙන් කට්ටිය එනවා. අයියෝ අලිත් ඇවිල්ලා අපිට යන්නත් නෑ. මම අලි වෙඩි. වැන්නේ කෙනේද? මේ දුක්ට පස්සට යන්නේ. ඔයාලා තාඩිය පස්සට යන්නකෝ. යාළුවනේ අලි ඇවිල්ලා. දුවන්න බා පොඩි කට්ටිය ඇත්තට වැඩේ. නේ පස්සට යන්න. අර ලයිට් එකේ යන්න බා ලයිට් එක මෙහෙර ගලන්නේ. මේ පස්සට යන්න. මෙලක තු කොල් නෑ අපි අතන දාගත්තා ගන්නේ යන්නේ නෑ. යන්න පස්සට යන්න. දානවා බයෙන් දෙපා දානවා. ඔව්. ඔයාලා දැක්කොත් අපිට කියන්නේ යන්න. පොඩෙන්න. මේ මේ ඔයාලා එන්නේ ඔක්කොම එන්න. ඔක්කොම එන්න එකට. ඔක්කොම එන්න. අපි මොකද ඉන්නේ ඉස්සරහින්. පේන්නේ නැහැ. මොකද මේ වෙලාවේ අලි ඇවිල්ලා. මේ ඔක්කොම එකට යන්නේ නැහැ. වේගෙන් යන්න එපා. හිමීට යන්න එක මොකක්ද කියලා යන්නේ. අපේ අය ඉන්නවා. මේ පොඩි ළමයි ඉන්නවා නම් නතර ගන්න. මේ පොඩ පස්සට එන්න එකට යන්න. ඔය පොලින් පැන්න කියලා හිතයි. නිකන් අර කොටි කාලේ වගේ නේ ඉඳී ඔව් අනේ අලි පාර මාරු වෙන මේ ටයිම් වෙන්නේ ඒකනේ. ඇත්තටම යාළුවනේ මේ වෙලාවේ දැනුම හැංගීම නම් හරිම වෙනස්. මොකද හරි අමුතු අත්දැකීම. ඉතින් අපි ගැට්ටිය ඒ දෙයටත් මුණ දීලා කොහොම හරි අපි ආවා. යාළුවනේ දැන් අපි මේ යන්න වාහනේට ආවා. මේ අලිත් ආපු නිසා අපිට
එන්න පොඩක් පරක් වුණා. ඊට පස්සේ දැන් මේ අපි ඉස්සරහට දැන් ටවුන් එකට ගමන් දන්සලු ඒවත් කාලා අපි ගෙදර යන්න තමයි බැලුවේ. ආදරෙන් කතා කරන පිළිතුමාගේ ව්‍යාපාරික චරිත ඒ නිසා තමයි අපි ආදරෙන් සේවා කරන්නේ අද මේ පිටපත් දවසේදී යෝගීමයි අපිට ආදරයේ පාදකාවට ගොම ආදරය කරගෙන ආදරය කරනවා ලස්සන චරිතයක් මත්න බලස්සවහි සමහරවන්නේ යෝගී දිවසිරි පත්තුඩි යාළුවනේ දැන් වෙලාව 11යි. අපි බද්දාංශකට ඇවිල්ලා ඉන්නේ. බලමු එනගමු දාංශාව තිබ්බා. හැබැයි බ්ලොක් එකත් එක්ක අපි වැඩි නැවැත්තුවේ නෑ. දර්ශනීය එක්කම විහාරේ සමාධි බුදුරුව ඉස්සරහ තියාගෙන මේ ලස්සන මේ ආඩම්බරයේ ලස්සන යාළුවනේ අපි දැන් ගෙදර ආවා. දැන් වෙලාව 12යි. ඉතින් වීඩියෝ එක මම ඉතින් දැන් ඉවර කරනවා. ඉතින් අන්තිම වෙනකම් බලපුවා හැමෝටම ගොඩක් ස්තුතියි. ඊළඟ බ්ලොග් එකකින් ආයෙ සෙට් වෙමු.